ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අඩු යෙදමින් හරිම ලේසියෙන් ගෙදරදිම රසට පැටිස් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. පිටි අනාන ගොඩක් වෙලා ඉන්න ඕනේ නෑ. හිතුන ගමන් හදාගෙන කන්න පුළුවන්. අපි දැන් බලමු මේක හදාගන්න අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. මෙතන මම පාන් පිටි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. පොල් තෙල් මේස හැඳි එකක්. ලුණු කුඩු තේ හැඳි එකක්. ඒ වගේම ඇල් වතුර ටිකක් අරගෙන තියෙනවා පිටි ටික අනා ගන්න. දැන් අපි ඩෝ එක හදාගමු. මුලින්ම පිටි ටිකට ලුණු ටික දාලා හොඳට කලවම් කරගෙන වතුර ටික ටික දාලා අනා ගන්න ඕනේ. වතුර වැඩි කරගන්න එපා. ටිකක් තද ඩෝ එකක් තමයි හදාගන්න ඕනේ. මේ විදිහට ටිකක් අනාගත්තට පස්සේ පොල් තෙල් ටිකක් දාලා නැවතත් හොඳට අනා ගන්නවා. ඉතින් මේ විදිහට ඩෝ එක ආවට පස්සේ විනාඩියක් දෙකක් නැවත පිටි ඩෝ එක හොඳට නීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක වහලා විනාඩි 10ක් විතර තියා ගන්නවා. ඒ අතරේ අපි මේකට අවශ්‍ය පිරවුම හදාගමු. මේ පිරවුම ගෙදර තියෙන දේවල් වලින් කැමති විදිහට හදාගන්න පුළුවන්. මම මෙතනදී සැමනුයි අලයි පාවිච්චි කරලා තමයි පිරවුම හදාගන්නේ. මුලින්ම තෙල් ටික රත් වෙනකොට පොඩියට කපාගත්ත ලුණු, අමු මිරිස්, කරපිංචා දාලා ඒ ටික ටෙම්පරාදු වෙනකොට ලුණු කුඩු, ගම් මිරිස් කුඩු, කෑලි මිරිස්, මිරිස් කුඩු, කහ ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා. මම මේ මිශ්‍රණයේ සුවඳ රසය වැඩි වෙන්න කුරුඳු පොතුයි එනසාල් කිහිපයකුයි එකතු කර ගන්නවා. ඒ ටික පස්සේ මිශ්‍රණයෙන් අයින් කරගන්න පුළුවන් අපිට. දැන් මේ ටික ටෙම්පරාදු වුණාට පස්සේ පොඩි කරගත්ත සැමනුයි අලයි එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. පිරවුම හදාගෙන ඉවරයි. දැන් පැටිස් ටික හදාගන්න විදිහ බලමු. අපි මුලින් හදාගත්ත ඩෝ එක මේ වගේ පොඩි බෝල වලට කඩාගමු. එතකොට තුනී කරගන්න ලේසි. ඩෝ එක තුනී කරගන්න ගත්ත ලෑල්ලට මේ වගේ තෙල් ටිකක් ගාගෙන පිටි බෝලේ හොඳට තුනී කරගන්න ඕනේ. ගොඩක් තුනී කරගන්න එපා මෙතනදී. ඊට පස්සේ මේ වගේ බෝතල් මෝඩියක් අරගෙන රවුමට කපා ගන්න ඕනේ ඩෝ එක. පැටිස් හදන කට එකක් තියෙනවා නම් ඒකෙන් හදා ගන්න පුළුවන් හරිම ලේසියෙන්. මෙතනදී මම ලොකු රවුමක් පාවිච්චි කළා ටිකක් ලොකුවට පැටිස් ටික හදා ගන්න. මෙන්න මේ වගේ ඝනකම තියෙන්න ඕනේ ඩෝ එකේ. දැන් මේ විදිහට රවුම මැද්දෙන් අපි හදාගත්ත පිරවුම තියලා නමා ගන්න ඕනේ. හොඳට වටේ තද කරගන්න මේ විදිහට. නැත්තම් පැටිස් ටික බදිනකොට පිරවුම එළියට එන්න පුළුවන්. ඊට පස්සේ ගෑරොප්පුවක් අරගෙන මේ විදිහට හදාගන්න ලස්සනට. මම තව එකක් මේ වගේ හදලා පෙන්නන්නම්.
මේ තියෙන්නේ මම ඒ විදියට හදාගත්ත පැටිස් ටික. දැන් මේ ටික බෙද ගන්න ඕනේ අඩු ගින්දරේ. මේ වගේ රන්වන් පාට වුණාට පස්සේ හොඳට තෙල් බේරලා අරගන්න. මේ තියෙන්නේ මම හදාගත්ත පැටිස් ටික. මම එකක් කඩලා පෙන්නන්නම්. ගොඩාක් හොඳට තියෙනවා ක්‍රිස්පි එකට. හරිම රසයි. ඉතින් මේ විදියට ඔයාලත් හදලා රස බලන්න. මේ වගේ අලුත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.